දානයේ ආනිශංස විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන්ගත සත්වයෙකුට ආහාර ටිකක් දුන්නොත් ආනිශංස 100යි කියන. ඊළඟට කියනවා පෘථග්ජන. ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් බැහැර. කියන්නේ තෙරුවන් සරණ නොගිය ආනිශංස 1000යි කියන. පෘථග්ජන සිල්වත්. සිල්වත් කියන්නේ දැන් තෙරුවන් සරණ නොගිය සමහර අන්‍යාගමික අය පවා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ එහෙම ඉන්නවනේ. පෘථග්ජන සිල්වත් කෙනෙක් ආහාර ටිකක් දෙනවා. ආනිසංස ලක්ෂයයි. ඊළඟට බුද්ධ ශාසනයෙන් බැහැර හැබැයි ගිහි ජීවිතයෙන් ඈත් වෙලා. හරියට අර ඉන්දියාවේ සාදුවරු ඉන්නේ. එතකොට ඒ තපස් රකින්නේ නැත්තම් ඔය හිමාලයේ එහෙම ගොඩාක් එහෙම ඉන්නවනේ. ගිහි ජීවිතයෙන් ඈත් වෙනවා. කාමභෝගී කටයුතු කරන්නේ නැහැ. දෙමව්පියෝ දරුවෝ ස්වාමියා බිරිඳ අතහරිනවා. එතකොට බ්‍රහ්මචාරීව ගිහි ජීවිතයෙන් ඈත් වෙලා හැබැයි ආර්යෂ්ටාංගික මාර්ගය වඩන්නේ නැහැ. බුද්ධ ශාසනයක බුදුරජාන් වහන්සේ පෙන්වා වදාළ නිවන් මඟ පුරුදු කරන්නේ නැහැ. අන්න ඒ වගේ ගිහි ජීවිතයෙන් වෙන් වුණ බුද්ධ ශාසනයෙන් බැහැර කෙනෙකුට යම් කෙනෙක් යම් ආහාරයක් දුන්නොත් ආනිසංස කෝටි ලක්ෂයයි කියලා කියනවා. ඒ වගේම තමයි ඊළඟට අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝවාන් මාර්ගයේ වඩන, සෝවාන් ඵලයටපත් වෙච්ච, ඊළඟට සකදාගාමි මාර්ගයේ වඩන, සකදාගාමි ඵලයටපත් වෙච්ච, අනාගාමි මාර්ගයේ වඩන, අනාගාමි ඵලයටපත් වෙච්ච, නැත්තම් අරහත් මාර්ගයේ ගමන් කරන අරහත් ඵලයටපත් උන ආර්ය ශ්‍රාවකයෙකුට ආහාර ටිකක් දුන්නොත් එයින් රැස් වෙන පින අසංකේයයි අප්‍රමාණයි කියන. අසංකේයයි අප්‍රමාණයි කියන වචන දෙකේ තේරුම මොකක්ද? ගණන් කරලා අපිට සීමාවක් කියන්න බෑ. අප්‍රමාණයි. එහෙනම් තිරිසන් සත්‍යයට දෙනකොට ආනිසංස 100කුත් ඊළඟට ආර්ය ශ්‍රාවකයෙකුට කැම ටිකක් දෙනකොට ආනිසංස අප්‍රමාණ වෙන්නත් හේතුව මොකද්ද? තිරිසන්ගත සත්වයාගේ ආර්ය ශ්‍රාවකත්වයට පත්වෙච්ච කෙනාගේ වෙනස මොකද්ද? ගුණයේ වෙනස. එහෙනම් තිරිසන් සතාට තියෙන ගුණ කොහොම පොඩි ගුණයක්. හිතන්න කල්පනා ශක්තිය නැහැ, සිල්වත් නැහැ නේද? ඒතර ගුණවත් භාවය අඩුයි. එතකොට ඊට වඩා මිනිසයා කියන්නේ ඊට වඩා ගුණධර්ම සහිත කෙනෙක්. මිනිසයා අතරත් විවිධ ප්‍රභේද තියෙනවා, උස් පහත්කම් ගුණය මත. පින රැස් වෙන්නේ ඒ ගුණයේ ප්‍රමාණත්වය මත.